අයිබෝවන් මුළු ලොවක් විශ්මයට පත් කළ අපූර්ව සංස්කෘතියක් අපට අතීතයෙන් උරුම වී තිබුණා. සෑම ගමක් පාසාම බෞද්ධ ප්‍රබෝධය නිසා විහෙර විහාර ඉදිවී තිබුණා. අදටත් ඒ පැරණි විහෙර විහාර දකින විට ඕනෑම ලාංකිකයෙකුට තමන්ගේ රට ගැන සියුම් අභිමානයක් හද තුළ ඇතිවන්නේ නිරායාසයෙන්. නමුත් අපේ අය කටපුරා උදම් මැනු ඒ පෞරාණික නටබුන් අද දවස වන විට අපට අහිමි වෙමින් පවතිනවා. අද අපි ඇවිත් ඉන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිපාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ බල ප්‍රදේශයේ පිහිටා ඇති තම්මැන්නාව ගල්ලෙන් රජමහා විහාරය දැක බලා ගන්නට. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ භූමියේ ස්වභාවික ගල්ලෙන් 68ක් පමණ තිබූ බව. එම නිසා මෙම විහාරයට 68 ගල්ලෙන් විහාරය යන නමද භාවිතා වී තිබෙනවා. ඒ තුල රහතුන් වහන්සේලා වැඩ සිටි බවටද ඓතිහාසික සාධක බොහෝමයක් විහාර භූමිය පුරා දක්නට ලැබෙනවා. මුලින්ම අපට විහාරගයට පිවිසෙන විට තරමක් විශාල ගල්ලෙනේ වම් පසට ඉහළින් සෙල්ලිපියක් දැක ගන්න පුළුවන්. කලින් පිටපත් වී තිබෙන මෙම ලිපිය මම උපුටා ගන්නේ සෙනරත් පරණවිතාන මහතාගේ Inscription of Ceylon Volume 1 පොතෙන් සෙල්ලිපි අංක 1022. දෙවනපිය මහරජහ ගමනි අබේස පුත්ත තිසයස මහලෙනේ අගත නගත චතුදිස සගස. එමෙන්ම මේ සංකේත දෙකක් පහළින් පිහිටා තිබෙනවා. මෙහි තේරුම වන්නේ දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමිණී අභයගේ පුත්වන තිස්ස කුමරුගේ මහලෙනේ පැමිණියාවුත් නොපැමිණියාවුත් සතර දෙස සංඝයාට දෙන ලදී යනුවිනි. මෙම සෙල්ලිපිය හොඳින් බැලුවොත් වෙනත් සෙල්ලිපිවල තිබෙන අනගත කොටසේ අකුර දකින්න ලැබෙන්නේ නැහැ. අනික් කරුණ වන්නේ ශකෂ වෙනුවට සගස යනුවෙන් තිබීම. එම සෙල්ලිපිය නරඹා ඉන්පසු අප විහාරයේ අනිකුත් ලෙන් බැලීමට ගමන් නැරඹුවෙමු. කෙමෙන් ඉදිරියට යන විට නැවතත් අපට හමුවන්නේ කටාරම් සහිත විශාල ලෙනක්. එම ලෙනේද ඉහළින් සෙල්ලිපියක් තිබෙනවා. මෙම ලිපිය වන්නේ සෙල්ලිපි අංක 1021 දෙවන පිය මහරජ ගමනි අබේස පුත තිසයස ලෙනේ තිපන ගහේ අගත අනගත චතුදිශ ශගෂ. එහිද සංකේත දෙකක් තිබේ. තේරුම වන්නේ දෙවියන්ට ප්‍රිය වූ මහරජ ගාමිණී අභයගේ පුත්වන තිස්ස කුමරුගේ තිපන ගහලෙනේ පැමිණියාවුත් නොපැමිණියාවුත් සතර දෙස සංඝයාට දෙන ලදී යනුවෙන්. එම ලිපිය නරඹා මතක් ඉදිරියට යන විට අපද්‍රව්‍ය හා පස්පිරී වට වුණ ලෙනක් අසල පහළින් තවත් ලෙන් ලිපියක් දක්නට ලැබෙනවා. අපට හැඟෙන හැටියට නම් මේ ස්ථානය සුද්ධ පවිත්‍ර කර ලෙන් ලිපියේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණා නම් මීට වඩා හොඳයි ලෙස. හොඳයි, අපි බලමු මෙම ලිපිය කුමක්ද කියලා. ලිපි අංක 1024 දෙවන පිය මහරජශ ගමනි අබයස පුත තිශයස ලෙනේ ශිත ගුහේ අගත අනගත චතුදිශ ශගෂ.
එහි තේරුම වන්නේ දෙවියන්ට ප්‍රිය වූ මහරජු ගාමණී අභයගේ පුත්වන තිස්ස කුමරුගේ සීත ගුහා නම් ලෙන පැමිණියාවුත් නොපැමිණියාවුත් සතර දෙස සංඝයාට දෙන ලදී යනුවෙනි. මෙම ලිපියේ සංකේත අසලටම පස්කොඩ වී තිබෙන අයුරු ඔබට දැන් දැකගත හැකියි. මෙතනින් පසුව අප ගොඩවන්නේ විහාරයට අයිති ප්‍රදේශයක් වූ වනාන්තරයකින් සහ වනසතුන් බහුල ප්‍රදේශයකට. අද වනාන්තරයක් වුණත් මෙහිදී අපට දකින්නට ලැබෙන්නේ භික්ෂූන් වහන්සේලා වාසය කරපු ලෙන් හා ඉතිරි උණු නටබුන්. මේ ඔබ දකින්නේ ඒ වගේ ඉතා විශාල ලෙනක්. තව කරුණක් කියන්නට අවශ්‍යයි. මේ විහාරයේ දැන්ට සොයාගෙන තිබෙන ලෙන් ලිපි 13 අතුරෙන් ලෙන් ලිපි 12කම එම ලෙන් හඳුන්වා ඇත්තේ ඉතා ලස්සන මනරම් නම් වලින්. පෙර කිව් ඒවාට අමතරව කීපයක් කිව්වොත් සව තොබදේ දෙවරමන ගද මදනේ ශිහ පනේ චුඩ සුදශනේ කෙල ෂේ පියදසනේ මහා ශුදසනේ වැනි නම් වලින් ඔබට සිතාගන්න පුළුවන් එදවස මේ භූමිය මොනතරම් ලස්සනට තිබෙන්නට ඇතිද කියා.
විශාල ලෙන පසු කරගෙන මද පහළට එන විට අපට මෙම ලෙන හමු වේ. මෙම ලෙනට ඉහළින් ලෙන් ලිපියක් තිබෙන අතර ඒ මුල් කොටස දෙවන පිය ලෙස පෙනුනත් අනිත් අකුරු කියවීමට අපහසු වන ලෙස මැකී ගොස් තිබෙනවා. ගොඩක් විහාරස්ථානවල ලෙන් ලිපි තිබෙන්නේ කටාරමට යටින් වුණත් මේ ගල්ලෙන් විහාරයේ ලිපි සියල්ල තියෙන්නේ කටාරමට ඉහළින්. අකුරු ඉක්මනින් වියකී යාමට හේතුවද එය වන්නට පුළුවන්. දැන් ඔබ දකිනා මේ ගල්ලෙනද විනාශ වී ගොස් තිබෙනවා. අකුරු කිහිපයක් පෙනුනත් මෙම ලෙන් ලිපියේ ඉදිරි කොටස් කඩා වැටී ඇති බවක් තමයි පෙනෙන්නේ. කඩා වැටුණු කැබැල්ල මේ ලෙන අසල පස්වලට අඩක් යට වී තිබෙන බවක් පෙනෙනවා. අපරාධයක් නෙමෙයි. මේ ඔබ දැන් දකින ස්ථානය පසුගිය දවසක නිදන් හොරුන් විසින් කැණීමකට ලක් කරපු තැනක්. ඒත් එක්කම විහාරාධිපති හිමියන් පැවසූ අන්දමට විහාරයේ තිබෙන පැරණි බුදු පිළිමය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන ලෙස අදාළ බලධාරීන්ව දැනුවත් කරන ලෙසද අපෙන් උන්වහන්සේ ඉල්ලා සිටියා. අක්කර 100කට ආසන්න භූමි ප්‍රමාණයක මේ විහාරස්ථානයේ නටබුන් දක්නට ලැබුණත් අනෙකුත් සෙල්ලිපි දැක බලා ගැනීමට අවශ්‍ය වුවත් අපි මෙම ගමන මෙතනින් නතර කළෙමු. මක්නිසාදයත් හරිහමන් පාරක් අපට සොයා ගැනීමට අපහසු බැවින් නැවත අපි ආපසු ගමන් කළෙමු. ස්තුතියි.